මේ පාර අවුරුද්දට මොකද කරන්නේ? අපි ලොකු කෑම මේසයක් හදලා කට්ටියටම කණ්ඩෙන්න ගියමු. ඒක හරියන්නේ වෙන මොනවා හරි කරමු. කවුරුත් නොකරපු දෙයක් වගේ. අසව් මෙවර අවුරුදු උත්සවය අප්‍රේල් මාස 15 වෙනිදා පැවැත්වේ. ජනජයතන ක්‍රීඩාංගණයේ පැවැත්වෙන අවුරුදු උත්සවයට සහභාගී වන ලෙස සියලුම ජනතාවට කරන නිවේදනයයි. ඔබ සියලු දෙනාම එදින අවුරුදු උත්සවයට සහභාගී වන ලෙස අපි ආරාධනා කර සිටිමු. ස්තුතියි. අඩේ මේ පාර අවුරුදු උත්සවයක් තියෙනවනේ. සුපිරියට තියෙයි. ලවුඩ් ස්පීකරෙන් එනවුස් කරගෙන ගියේ ගුණේෂ් මාමලා නේද? යන්දයාලා ගේ පැත්තේ. ඒ පැත්තට එනම් ගිහිල්ලා බලමු. බඩු ටික ඔක්කොම හරි නේද? ඔව් හරි. හරි වෙන්නේ කොහෙද? තාම ආධාර එකතු කළෙත් නෑනේ. ඒව කොහොම හරි කරගන්න බැරියා. අපි අනිත් වැඩ ගැන බලමුකෝ. මේ ළමයි මොකෝ මෙතන කරන්නේ? අපි මේ අවුරුදු උත්සවයට උදව් වෙන්න ආවා. උඹලගෙන් නම් උදව් ඕනේ නෑ මට. කමක් නෑ. මේ වෙලාවේ හැටියට ඒකත් හොඳයි. මේ ළමයිට කියලාත් මොකක් හරි වැඩක් කරව ගමු. ඔය ළමයිට බැයිද අපිට ආධාර ටික එකතු කරගෙන එන්න? අනේ පුළුවන්. ඕක සුළු දෙයක් නේ. කෝ දෙන්නකෝ ෆයිල් එක අපි ගිහින් එකතු කරගෙන එන්න. ඔවත් වැඩද ගුණේෂ් මාමේ? වැඩේ කරනවා මිසක් අලුගුත්තෝරු වැඩ නම් කරලා අහුවෙන්න එපා. හරි. ගුණේෂ් මාම බය වෙන්නේ නැතුව ඉන්නකෝ. අපි වෙලාවට කලාවට වැඩේ කරලා දෙන්නම්. උඹලව නම් මට පොඩ්ඩක්වත් විශ්වාස නැහැ. කමන්නේ. දැම්ම ගිහලා එන එකතු කරන් එන්නකෝ. යම. ගෙවල් ගොඩකට යන්න තියෙනවනේ. නැන්දේ. ඉන්න පුතේ. නැන්දේ. මේ පාර අවුරුදු උත්සවයක් තියෙනවා. ඒකට අපිට පොඩි ආධාරයක් දෙන්න බැරි වෙයිද? පුළුවන් පුතේ. ඉන්න. මෙන්න. ලියා ගන්නකෝ. 3500යි. අඩේ. පළවෙනි ගෙදරින්ම රුපියල් 3500ක් හම්බුණා. නැන්දේ. නැන්දත් එනවනේ අවුරුදු උත්සවයට. බලමුකෝ ළමයෝ. එන්න. පොල්ලතු යන්න තියෙනවා. බනිස් කන්න තියෙනවා. පොල් ගන්න තියෙනවා. පොල් ගන්න තියනවද? මම මාමව යන්න. ඒ මොකටද මාමව? අපේ ගෙදර පොල් ගන්න මාමනේ. එයාට හොඳට පුළුවන්. හොඳයි. එහෙනම් මාමට එන්න කියන්නකෝ නැන්දේ. අපි යන්නම්. හොඳයි ළමයෝ. 3500ක්ම හම්බුණානේ. යන ගමන් අර කඩේ මොනවා හරි කාගෙන යමු. මේ පිස්සුද? ඔය සල්ලි ගන්න බෑ. ඕවා අවුරුදු උත්සවේ සල්ලිනේ. ඔව්. යන ගමන් කන්න බෑ. එකතු කරලා අන්තිමට එන ගමන් හොඳ හෝටලයකින් මොනවා හරි කමු. පියදාස මාමේ. කවුද? මේ ළමයි නෙමෙයි. මොකෝ මේ පැත්තේ? අපි මේ අවුරුදු උත්සවයට සල්ලි එකතු කරනවානේ. මාමගේ නොමසුරු දායකත්වය බලාපොරොත්තු වෙනවා. එහෙමද? ඔහොම ඉන්නකො ටිකක්. මෙන්න ළමයෝ සල්ලි. පරිස්සමෙන් අරන් ගිහින් දෙන්න හොඳේ. අඩේ හිතුවටත් වඩා ගාණක් හම්බුණානේ. ගිහිල්ලා එන්න මාමේ. හොඳයි. සිරිපාල මාමේ. මොකද පුතේ? බඩා මාමේ. අපි මේ අවුරුදු උත්සවයට සල්ලි එකතු කරන්න ආවේ. මං කොච්චරනම් කියලා දිනවද? මට ඔය බඩා කියන්න එපා කියලා.
මගේ බඩ ලොකු වුණාට ඔය බඩා කියන්න තරම් ලොකු බඩක් මට නෑ. බඩා මාමට ස්පේන්නේ නැද්ද? ඒ කතාව වලින් වැඩක් නෑ සිල්පාල් මාමි. අපිට ආධාරයක් දෙන්න පුළුවන්ද? හරි පොඩ්ඩක් කොහම ඉන්නකෝ එහෙනම්. මේ බඩා මාමා ඉන්න තව වෙලා යයි. එතකන් අපි ඔය අඹ ගහෙන් අඹ ගෙඩියක් කඩමුද? ඒක නම් සුපිරි වැඩක්. ඔන්න මං කඩන්න යන්නේ. අල්ලගනින්. ඒක නෙමෙයි. මේ පොල්ල හොයාගත්තේ කොහෙන්ද? මේක නම් එන ගමන් බිම තිබිලා අහුලා ගත්තේ. ඔන්න මං ගහනවා. ඉද්දකින් විතරක්. හරියට අඹ ගෙඩියක්වත් කඩා ගන්න බෑනේ. එහෙනම් ඔබ කඩහන්කෝ බලන්න. කඩනවා තමයි. ඔන්න බලා ගන්න කඩන හැටි. පොල්ල ඇදුන පාරට සතුන් මැරුණද මන්දා? ඒකනේ. කෝ බලන්න. මූ මැරිලා නෑ. සීය නැති වෙලා විතරයි. මූව මෙතන තියාගන්න බෑනේ. අපි කොහෙට හරි මූව උස්සන් යන්. එතකොට සල්ලි නම් පස්සේ ගන්න බැයි ඒ බං. මූව මෙතන තියාගෙන ඉන්න පුළුවන්ද? ඉක්මනට උස්සන් යන්. අම්මෝ මොකේ බර? දැම්ම සීයන පාටක් නෑ වගේනේ. දැම්ම නම් සීයන එකක් නෑ. තදේටම පොල්ල වැදිලා තියෙනවා. මොකද උනේ? මේ අයියේ මේට සෙරප්පුවක් ඒ මුඩින් ආවේ නැද්ද? ඒ මගේ සෙරප්පුව. තොගදයා කොයි සෙරප්පුව? ඇයි අයියේ එහෙම අහන්නේ? ඉන්නවා කුඹට තේරුම් කරන්න. තොට මම අම්මට බැයි නම් තාත්තට හරි කියා ගන්නවා. මං අම්මට කියනවා. ආවා මට සෙරප්පුවෙන් ගහන්න. අඩේ උඹට සීය ආවද? දැන් නම් සීය ආවා. යන් බඩා මාමගෙන් ආධාර ඉල්ල ගන්නත් බැරුව ගියානේ. කෝවප්පා ළමයි ටික. මොකද බඩා මාම මේ බිම නිදාගෙන කරන්නේ? බිම නිදාගන්නේ මේ යකෝ. මාව උස්සපන්. අම්මෝ බඩා මාමගේ බාර කොහෙද බං උඹලා ගියේ? මොකද්ද බඩා මාමේ කටහඬට වෙලා තියෙන්නේ? ඒකනේ අපි බඩා මාමට කියන්නේ හැමදේම කඩේ දාගන්න එපා කියලා. කවුද හිතුවේ ළමයෝ? ඒ වයින් වැඩක් නැහැ. යකෝ රුපියල් 500යි නේ දීලා තියෙන්නේ. ලෝභකම තමයි. එහෙනම් බඩා මාමේ අපි යනවා. මං කිව්වනේ තොපිලට මන්ට ඔය නම කියන්න එපා කියලා. අම්මෝ දැන් නම් හොඳට මහන්සි. අපි මේ පැත්තේ තියෙන හොඳ හෝටලයකින් දවල්ට කමු. එහෙනම් අපි හෝටලයක් බලමුකෝ. තව ගෙවල් කීයකින් නම් ආදාළ එකතු කරන්න තියනවද? ඒකින්ද අපි අපේ උදව්වට අරුන් තුන් දෙනාටත් එන්න කියමුද? තලිඳුවට නම් උණයි කිව්වා. සුමුදුවටයි තඩි බඩයටයි විතරක් එන්න කියමු. හෙලෝ තඩි බඩයා. වේලාසනෙම කිව්වනම් මම ආදාළ එකතු කරන්නේ නෑනේ. මේ දැන් වරින් හොඳේ. හරි දැන් එන්න. මේ සුමුදුවටත් එන්න කියන්න. සුමුදුවටත් එන්න කියන්න ඕනද? ඔව්
අපි යමු. සුපිරි කෑම ටික. පංකාදු 5යි. මේ අරුන් දෙන්න තමයි නෑනේ. ඒක තමයි මේ මාත් බැලුවේ. අන්න අරුන් දෙන්න ඇවිල්ලා. හෝටලේ හොයාගන්න අමාරු වුණාද? මේ කතා කර කර ඉන්න බෑ. මං යනවා කන්න. හරි කන්නකෝ. යම්. මේ කෑම වල ගාන කීයද? ගාන 25000යි. ඒ සඳුන් එච්චර ගානක් කොහමද නේ ආවේ? ඒකනේ කසුන්. මේ එච්චර ගානක් ගියේ කොහමද? ඔයාලගේ කෑම වලට ගියේ 5000යි. අරාතන ඉන්න ලොකු බඩක් තියෙන එක ගත්ත කලු කුමානම් 20000යි. මල් ළඟ තියෙන හොඳ අදහසක්. එදා කී සමන්ට කරා වගේ වැඩක් නම් කරන්න එපා. ඒ කවදද? ඇයියනේ අර පාසල් යෝගයේ සහ අවතාරයේ කියන වීඩියෝ එකේ තියෙන්නේ. මොකද ඔය උඩ බලාගෙන කරන්නේ? මෙතන උඩ එබුවාම පාසල් යෝගයේ සහ අවතාරයේ වීඩියෝ එක බලන්න පුළුවන්. ඒකයි. මේ මල්ලි සල්ලි දෙන්නේ නැද්ද? ඒකත් අමුතු වුණා. බුදු අම්බෝ අන්න හොල්මන කවුද සුදු ඇඳගත් එක? භූතේ මෙන්න මේක සීනේදී වුණා. මේ හොල්මන නෙමෙයිනේ මනුස්සයෙන්නේ. ඒකනේ බොරුවට කෑ ගැහුවා අපි. ඒක ළමයි මම බොරුවට කලන්තෙක් දැම්මා. ඒ කියන්නේ උඹ බොරුවටද කලන්ත දැම්මේ? යකෝ මොකොටියම කන්න එපෙයි. මේ මොකද අයියෝ ඔය ඔළුවත් සුදු රෙද්දකින් වහගෙන මේ ඇඟත් සුදු රෙද්දකින් වහගෙන සුදු ඇඳලා ඉන්නේ. පාබ කොචෝ. උන්ගේ භාෂාවෙන් මට බයිනවද කොහෙද? අපි යමු යන්න. හම්මෝ. හොඳටම මහන්සි. එකතු කරපු සල්ලි ටික තියෙනවනේ. මේ තියෙන්නේ. ඔය තියෙන්නේ සල්ලි ටික. අන්නර පූසි සල්ලි ටික අරන් දීුවා නේද? ඉක්මනට පූසි වල්ල ගමු. නැත්තම් සල්ලි ටික ඉවරයි. ගාඩ ඉන්න නැතුව ඉක්මනට යමු. ඔහේ හිටු පූසා. ඔහේ හිටු. ඔය පැත්තෙන් ඉන්නේ. පූසා වල්ලගන්න. වැදුනා. පූසාව නෙමෙයි. පූසි වල්ලගන්න. මෙන්න පූසි මාව සීරුවා. අයියෝ සූරන් දෙපෝ. හරියටම ලස්ස තුනම මාලක් තියෙනවා. මේ සල්ලිය නම් වැඩිත් වෙයි අවුරුදු උත්සවයට. ඉතුරු ආදාළ ටික එකතු කරන්න යන්නේ නැද්ද? යන්. ඊළඟට යන්න තියෙන්නේ ජනකයියලාගේ දෙට්ට. යන්. අඩේ මේ ජනකයියගේ බයික් එක නේද? මොකෝ කියන්නේ? වඩයක් පදිමුද? මුලින්ම පදින්නේ මම. ඉක්මනට පදින්න. ජනකයියාවත් ඉවරයි. ඔන්න පදිනවා. ජනකයියා දැක්කොත් ඉවරයි. ෂේප් එකේ මාරු වෙමු. වැටුන පායට සුම්දුවට මොනව වෙලාද දන්නේ නැහැ. ගිහිල්ලා බලමු. සූදු මොකද උනේ? අම්මා ඉන්නේ රිදෙනෝ. තග්ගා සූදු උස්සපන්.
උඹලා මගේ බයිසිකලේ කැඩුවද? හුටා ජනකයියා. හොඳ හිතින් බයිසිකලේ හදාගන්න සල්ලි දීපන්. දැන් මොකද කරන්නේ? අවුරුදු 7 එකතු කරපු සල්ලි ටික ජනකයියට දෙමුකෝ එහෙනම්. මෙන්න ජනකයියේ. මේ සල්ලියෙන් ඔය බයික් එක හදාගන්න. කො දෙනවා? ඒකේ කඩි මට පෙන්නේ හිටියොත් මං ඔයලව හපනවා බයික් එකෙන්. ඉක්මනට යමු. දුවනවා. මොකද උස්සන් යමු. ඉන්න මං උස්සන්නම්. අම්මෝ පොඩි ඇඩිටියට මේකයි බර. ළමයිනේ කීයක් එකතුනාද? ලක්ෂ 3 මාරක් එකතුනා ගුණේවිස් මාමි. මරුනේ කොල්ලෝටිය හොඳට වැඩේ කරලා. හැබැයි මාමේ පොඩි අවුලක් තියෙනවා. ඒ මොකද්ද? එකතු කරපු සල්ලි ටික ජනකයියාගේ බයිසිකලේ හදන්න දුන්නානේ. ඒ මොකටද? උඹලා බොරුවක් නේද කියන්නේ? මාව රවට්ටලා සල්ලි ටික තියාගන්න නේද මේ හදන්නේ? නෑ ගුණේවිස් මාමේ බොරුවක් නෙමෙයි. අපි අදින් ජනකයියාගේ බයික් එක කැඩුනා. ඉතින් ඒක හදාගන්න සල්ලි ටික දෙන්න උනා. මේ සුමුදු එක හැප්පුවානේ. මං ඉතින් බයිසිකල් පදින්න පුරුදු වෙන්නනේ හැදුවේ. උඹලට මම මොකද්ද ගුණේවිස් මාමේ නැමිලා කරන්නේ? උඹලට මම ගහන්නේ සෙරෙප්පුවෙන්. දුවලත් ඉවරයිනේ. ගුණේවිස් මාමේ ගහන්න බා. කොහොම ගහලා මදි උඹලට? අපේ ටූන්ටස් channel එක subscribe කරන්න. අමතක කරන්න එපා. bell icon එක click කරලා තියාගන්න.